හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් ආවා පොඩි වීඩියෝ එකක් අරගෙන. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද නම් මගේ මේ උදේවරුවක් ගෙවන හැටි තමයි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න අරගෙන ආවේ. පොඩි වැඩ ටිකක් තිබ්බා. ඉතින් ඒ ටිකත් කරන ගමන් අපි පොඩ්ඩක් කතා කරමු. උදේම නැගිටලා ඉස්සලාම හිතුණා තේ එකක් හදාගෙන බිව්වනම් හොඳයි කියලා. ඉතින් දැන් තේ එකක් හදාගන්න තමයි හදන්නේ. ඒකත් බීලා තියෙන වැඩ ටික හිමීට පටන් ගන්න යන්නේ. මේ දුවගේ කෑම ටික හදන්නත් තියෙනවා. එයාගේ කෑම එකත් හදලා තියලා මහන පැත්තේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ විශේෂ දෙයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඉවර වෙනකම් බලන්න. මොකද්ද අපිට ඕනම ඩ්‍රෙස් එකකට කියන්නේ ඩ්‍රෙසස් කියන්නේ ඩ්‍රෙස් වලටත් පුළුවන්. කලිසමකට එතකොට ස්කර්ට් එකකට ඕනම එකකට ගවුමකට ඕනම එකකට දාන්න පුළුවන් පොකට් එකක් මේ කපා ගන්න හැටි අද මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒක මම හිතනවා ඔයගොල්ලන්ට හරිම වැදගත් වෙයි කියලා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ බබායි කෑම එක හදන්න යන්නේ. ඒකට මම මෙදා පාර අරගෙන තියෙන මේ හාල් එක මේ සෙවන්තරා හාල්. මේක හරිම කියන්නේ මේක චුට්ට බාස්මති ඇටේ වගේ හරිම සුවඳයි. මේක හරිම සුවඳ හාල් එක. මේක මම ගත්තේ මේ ජාවත්තෙන් කොළඹ 7 ජාවත්තේ තියෙනවා CIC සුපර් මාකට් එකක්. මේ දන් ගිහිල්ලා ගන්න පුළුවන් කෙනෙක් ගන්න. ඒකේ තියෙන බබාලට ඔයගොල්ලෝ කැමති නම් ඕගනික් දෙන්න, එළවලු පළතුරු හැමදේම ඕගනික් තියෙන්නේ. ඔක්කොම වගේ ඕගනික් තියෙන්නේ. එතකොට එක අපිට හැමතැනම ගන්න නැති හාල් වර්ග ඒ වගේ ගොඩාක් ಜಾති තියෙනවා. ඔයාලට බලලා කරලා ගන්න පුළුවන්. මේ ඇත්තටම කියනවා නම් අර ඕගනික් පැත්තට බාර කෙනෙක් නම් බබාට ඕගනික්ම දෙනවා කෙනෙක් නම් මේ ගිහිල්ලා බලලා ගන්න. මේ ගොඩාක් දේවල් තියෙනවා එකේ. ඉතින් ඒකත් කියන්න ඕන වුණා. ඔය හාල් එකත් චූටි බබලට හරිම හොඳයි. ඒක කන්න ආස හිතෙනා වගේ එකක් තියෙන එක. ඒක නිසා ඉතින් දැන් ආවා මේ මහුම් කාමරේ පැත්තට හොඳටම ටිකක් කාමරේ කියන්නේ මගේ වැඩ වගේක් කරලා මෙතන මේ ටේබල් එකෙම චුට්ටක් ඇවිස්සලා තිබ්බේ. අර වීඩියෝ වගේක් එඩිට් කරලා එහෙමම එහෙට මෙහෙට වෙලා තිබ්බේ. මෙතන අර බබාගේ චූටි මේ සෙල්ලම් බඩුවක් තියෙන ඒකේ පුළුන් ගැලවිලා ඒ ටිකත් එක දාන්න ඕනේ. ඒ ටික පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම මම ටේබල් එක ක්ලීන් කරගෙන ඉතුරු වැඩ ටික කරගන්න තමයි බලන්නේ. ඉතින් අද පොඩි වැඩකුත් තියෙනවා. මොකද්ද මගේ නේල්ස් ටික මට හිතුණා ජෙල් නේල් කලර් එකක් දැම්මනම් හොඳයි කියලා. මොකද ඇත්තටම කියනවා නම් මට ඔයගොල්ලන් එක කියන්න ඕනේ අපි හැමදේම වගේ අපේ සෙල්ෆ් කෙයා පැත්ත හැමදේම වගේ අපි තනියෙන් කරගන්න මට්ටමට හැමදේම හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙන ගෑනු කෙනෙක් වශයෙන් එක දේවල් තියෙනවා. අපි වෙඩින් එකකට යද්දි මේකප් කරනවා. එතකොට අපි මේ මොනවද දැන් අපි හැමදේටම පිටටම යන්න ගියාම මේක මම නම් ඒකට ආස නැහැ ඇත්තටම. මම කැමති මමම කරගන්න. ඉතින් තව ඉස්සරහට අපි ඒ ගැන කතා කරමු. මේ ඉතින් බුදු පහන තියලා ඒ දේවල් ටික ලෑස්ති කරලා මම ඔයාලට කිව්වේ අර පොඩි වැඩක් කරන්න යනවා කියලා. ඒ වැඩේ කරන්න යන මොකද්ද මගේ මොනවාද නේල්ස් වල කලර් කරගන්න. මොකද මේ මම ඇත්තටම ටිකක් හරිම ආස දෙයක් තමයි මේ කකුල් අත් දෙක ලස්සනට තියාගන්න. මේ ඒක පිරිසුදු වගේම පිළිවෙලට ඒ වගේම නේල්ස් ටික ලස්සනට කලර් කරලා එහෙම තියාගන්න මම හරි ආසයි. මේ ඒ කියන්නේ මම ඉස්සර ඉඳන් මේ දෙයට ආසයි. ඒක අර හැමෝගෙම තියෙනවනේ මොකක් හරි ආස දෙයක්. ඉතින් මං ආස දෙය තමයි මගේ නේල්ස් ලස්සනට තියාගන්න. ඒක යන්නේ මන් දන්නේ මං හිතන හැම ගෑල්ලෙක් වගේම ඇත්තටම ආසයිනේ නේල්ස් ලස්සනට තියාගන්න එක කලර්ස් ගාලා. ඉතින් මං ඒකට අවශ්‍ය බඩු ටික මමම අරගෙන තියෙනවා.
මොකද දැන් මට පැටියත් එක්ක අපිට ගිහලා එළියට ගිහලා නේල්ස් කරගන්න අමාරුයි මේ දැන් මේක මට ඕන හැටියට කරගන්නත් පුළුවන් නේ ඊට පස්සේ විශේෂ අවස්ථාවකට කොහෙට හරි ගියොත් කොහේ හරි සැලොන් එකකට ගිහලා නේල්ස් දාගන්නවා එහෙම නැත්තම් දැන් මට ඒ වැඩ ටික කරගන්නත් අවශ්‍ය බඩු ටික මගේ ළඟ තියෙනවා ඉතින් ඒක නිසා මේ කොහොමද මම ජෙල් කලර් එකක් නම් මාසෙකට 2-3 පාරක් අඩුම දෙවතාවක් හරි දාගන්න විශේෂයෙන් අත් දෙකට කකුල් දෙකේ නම් කොහේ හරි යනවා නම් වගේ තමා ගන්න නැත්තම් ගොඩක්ම අර නැචරල්ම තියාගන්න බලන්න අර තියාගෙන ඉන්නත් හොඳ නැහැනේ ඒක නිසා ඉතින් අර අපි දැන් චූටි බබෙක් එක්ක අපි සමහර වෙලාවට කරන වැඩ ටික හරිම ඒකාකාරී වැඩ ටිකක් නෙවෙන්නේ උදේ නැගිටලා ඊට පස්සේ දවස් ඉවර වෙන වැඩ වෙනකල්ම අපි එකම සමහර වෙලාවට එකම රූටින් එකකට යනවා ඉතින් මම හිතනවා මේ වගේ දෙයක් අපි කරලා අපි කැමති දෙයකොත් අපි වෙනුයි ගිහලා කොණ්ඩයක් අපේ තියෙන අනේ බබෙක් ඉන්නවනේ මෙහෙමයි කියලා අපි මෙන්න නිකන් අර කොහොමද කියන්නේ දකින මිනිස්සුන්ටත් එපා වෙන විදියට ජීවත් වෙන්න නරකයි. අපි මම හිතන්නේ අපිට කැමති දේවලුත් අපි කරගෙන අපි මේ බබා එන්න කලින් අපි ගියපු අර ජීවන රටාව අපිට පුළුවන් විදියට පවත්වාගෙන යන්න අපි දැනගන්න ඕනේ. ඒතකොට අපටත් අපි එපා වෙනවා නැත්තම් මේ අපි වටයින් අයටත් අපි එපා වෙනවනේ ගොඩාක් වෙන්නේ ඔන්න ඕක. මොකද අපිව බබේ කාපු ගමන්ම විශේෂයෙන් කාන්තාවන් ඒ කෙනාව අත්තරිනවා. ඉතින් මේ අපිව අත්තරිනවා. ඒක කරන්න එපා. ඒක තමා හරිම වැරදි දෙයක්. මම දකින හැටියට නම් ලස්සනට ඉන්න. ඉස්සරලා කලින් කරා වගේ උදේට ඇඟ සෝදලා ඒ අඳින ඇඳුම ඇඳගෙන ඊට පස්සේ ආයෙ දවල්ට නාලා කරලා ඒක චේන්ජ් කරලා උදේ ඇඳගත්ත ඇඳුම පිටින්ම හස්බන්ඩ් එනකොටත් රෑ වෙනකල් මේ ඇඳුම නම් ඇඳගෙන ඉන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා නේද? එතන ඒක හරියන්නේ නැහැ මම හිතන හැටියට කොහෙත්ම හරියන්නේ. ඒක නිසා අපි විශේෂයෙන් අපි වටා ඉන්න අයටත් ප්‍රියකරු විදියට අපටත් මම නම් ඉස්සලාම විඳින්නේ මම මාව විඳින්නේ. ඒ කියන්නේ මට ආසයි පිළිවෙලට ලස්සනට ඉඳගෙන මගේ වටේ ඉන්න අය දන්නවා ඒක පිරිසුදුව හැමදේම ඒ වගේ මට හරි ආසයි මම සුවඳට ඉන්නේ. ඉතින් මම පුළුවන් විදිහට මේ ලොකු පර්ෆියුම් අවශ්‍ය නැහැ. අපිට තියෙන හැටියට ඕඩි කොලොන් එකක් හරි කමක් නැහැ. ඒක හරි ගාගෙන අපිට මේ පුළුවන් නේ. මම ආසම දේ තමයි මම විඳින එක. ඊට පස්සේ මට අනිත් දේවල් ඉතින් මම ලොකුට ස්ට්‍රෙස් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් දැන් මේ කරන්නේ මගේ නේල් ටික මට පැක් එකක් තියෙනවා මේ නේල් කිට් එකක් තියෙනවා මේ ඉතින් පෙඩිකියුර් කිට් එකක් ඒකෙන් ඉස්සලාම නේල්ස් ටික හදාගෙන කොට කරගන්න ඒවා කොට කර මම ගොඩාක් දිගට ඇත්තටම කැමති නැහැ නේල්ස් තියාගෙන ඉන්න එක මට කරදරයි ඒ වගේම මම පැටිය ගැන හිතන නිසා යාට නියපොත්තක් හරි වැදුනොත් ඒක නිසා මම දැන් ගොඩාක් දුරට අර නිකන් නියපොත්ත අර පේන නොපෙනෙන ගානට චූටි දිගක් තියෙන්නේ අන්න ඒ දිග තමයි තියාගෙන මට දික් කරන්නෙම නැහැ ගොඩක් ඉතින් මම මේ තියෙන දිගට ලස්සනට මගේ නේල්ස් ටික පොලිෂ් කරගෙන මම ඒකට කලර් එකක් දාගෙන ඉතින් තියාගෙන ඉන්නවා. හැම වෙලේම ඕක වෙන්නේ නැහැ. සමහර වෙලාවට කලර්ස් නැති කම්මැලි වෙන වෙලාවල් හිතෙන වෙලාවල් තියෙන ඒ වෙලාවට ඉතින් මම කොහොමද කලර්ස් දැම්ම නැතා කියලා නෑ නේල්ස් ටික ලස්සනට බ්‍රෂ් එකකින් මැදලා කරලා තියාගෙන ඉන්නවා. ඉතින් මම හිතන ඕගොල්ලන්ටත් මම කියපු කතාවෙන් දෙයක් ගන්න තියෙවි කියලා. මොකද ගැහැණු කෙනෙක්ගේ ඇත්තටම කියනවා නම් බාහිර ලස්සන විතරක් නෙමේ අපි තියාගන්න ඕන අපි කොහේ හරි යනකොට එතකොට අපි මේ අපිට මේ මිනිස්සුන්ට පේන ප්‍රමාණයක් තියෙනනේ උඩෝපේ විතරක් නෙමේ අපේ ඇතුළාන්තයෙන්ම අපි හැම අපේ ඥාන කෙනෙක් වශයෙන් අපි හැම විදිහකටම පිරිසිදුව ඉන්න ඕන. ඒක ගොඩාක් වටිනවා අපිට අපේ මොකද්ද කියන්නේ ඒකට අපේ කොන්ෆිඩන්ට් එකට ගොඩක්ම වටිනවා අපේ පෞල් ජීවිතයට ගොඩක් වටිනවා ඉතින් ඒක නිසා මම ඕගලන්ටත් කියන්නේ අද ඉඳන් මොන හරි දෙයක් මග ඇරුණා නම් අද ඉඳන් කියන්නේ මේ වෙනකන් ඔයාව අත්තරලා නම් හිටියේ චූටි බබෙක් නිසා හරි එහෙම නැත්නම් ගෙදර අනිත් අයගේ ගොඩක් බබාලා ඉන්න නැතිනේ මේ ප්‍රශ්න නිසා හරි ගෙදර වැඩ කටයුතු නිසා අනේ නිදා ගන්න වෙලාවෙන් පැයක් හරි කමන්නේ වෙන් කරගෙන තමන් ගැන ටිකක් හිතන්න මහා වෙලාවක් යන්නේ උදේට වොෂ් එකක් දාලා මේ පොඩි වොෂ් එකක් දාලා ඇඳුම් අමාරු කරගන්න මහ වෙලාවක් යන්නේ. එතකොට රැයට වොෂ් එකක් දාලා මේ නිදා ගන්න ඇඳට යන්න මහ වෙලාවක් යන්නේ නැහැ. මොකද මේවා හරිම පොඩි දේවල්. අපේ ගොඩාක් කාන්තාවන් කෙයා කරන්නේ නැත්තේ ඔන්න ඔය දේවල් වෙලාවක් නැහෙනි කියන තැන ඉඳන්. එහෙම වෙන්න එපා ඉතින්. වෙලාවක් නැත්තේ නැහැ. අපි ඒ ගැන හිතන්නේ නැහැ. එහෙම දෙයක්යි තියෙන්නේ. ඉතින්
අද ඉඳන් ඕගොල්ලොන්ගේ මොකක් හරි අද වෙනකොට මොකක් හරි ඒ පැත්තේ මොන හරි පොඩි හරි ප්‍රශ්නයක් තිබුණා සමහර වෙලාවට අද ඉඳන් ඔය දේ විසඳෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මං කිව්ව විදිහට තමන් ගැන ඉස්සලාම තමන්ට පොඩ්ඩක් ආදර කරගන්න. නාද්දි ටික يعني පොඩි වෙලා කරන් තමන් ඒක අර කියන්නේ අර අපි බුදුදහමෙත් තියෙන්නේ සම්මා සතියෙන් සිහියෙන් ඒක කරගෙන ආමේ මම නානවා ඒක නාන එක විඳලා ඒක ලස්සනට එන්න. ඒ වෙලාවටත් ගෙදර ප්‍රශ්නයි ළමයිගේ ප්‍රශ්නයි අරවයි මේවයි නාය ප්‍රශ්නයි ඔක්කොම හිතන්න යන්න එපා. මේ වෙලාවට විතරක් පොඩ්ඩක් මනස නිදහස් කරගන්න. ඉතින් මම ඔයාලට දැන් මේ කරන්න යන වැඩ ගැන පොඩ්ඩක් කියන්නම්. මම මේ දේවල් ඉස්සලාම මම ඔය මොකද්ද අපේ හීට් මැෂින් එක මම මේක ගත්තේ පෙටාවලින් පිටකොටුවෙන් ගත්තේ ඒ ඔයාලට ගිහිල්ලා ඔය ඉලෙක්ට්‍රික් තියෙන බඩු තියෙන ෂොප් එකකින් ගන්න පුළුවන් මට මතක හැටියට මේක මම ගත්තේ 4000 ගානකට වගේ. ඉතින් කට්ටිය හිතනවා මේවා දැක්කම මහා يعني ලොකු දේවල් මේ අර සැලොන් එකකින් ගිහලා දැක්කම ලොකු දේවල් මහා ලොකු ගණන් ඇති මේවට මෙහෙම නෑ. ඔයා දාන්න යන සමහරවල් නේල් එකේ අපි දැන් නේල් අද දානකොට අඩුම 8000ක් 9000ක් ගණන් නේල් සෙට් එකක් දාන්න. ඉතින් ඒ ටිකෙන් අපිට අවශ්‍ය බඩු ටික ගන්න පුළුවන්. ඉතින් මට ඒක වුණා 4000 ගාන. එතකොට ඔය නේල්ස් කලර්ස් ටික මම ගත්තේ ජෙල් කලර්. මේවා ළමයි අපි නිකන් ඔය එදිනදා ගාන නේල් කලර් නෙමෙයි. ඒ කියන්නේ නේල් පොලිෂ් අපි ගන්න අපි අරගෙන මේ වියානා එක තව බ්‍රෑන්ඩ් තියෙන ඒවා නෙමෙයි. මේක ජෙල් නේල් කලර් කියලා වෙනම තියෙනවා. මේවා මේ මෙහෙත් ෂොප් වල ගන්න තියෙනවා. කොස්මෙටික් ෂොප් වල. එහෙම නැත්තම් මම ගත්තේ මේවා ටේමු එකේ. මේ හරි يعني දැන් අපි මෙහෙ දැන් ওই වියානා එකක ජෙල් කලර් එකක් ගියාම මම හිතන්නේ 600 800 අතර ගානක නේ තියෙන්නේ. මට ඒක හැටියට මතක නැහැ. ඒ වගේ ගානකට අපිට මේ ගන්න පුළුවන් මේවත්. එතකොට ගොඩක් ඔය තෙමු එතකොට ෂේන් එතකොට මොනවද තව අලිඑක්ස්ප්‍රස් වගේ ඒ වගේ තියෙනවා. මම නම් ගත්තේ තීම් එකේ. ඉතින් ඇත්තටම හොඳයි. කලර්ස් ටිකත් හොඳයි. මේකේ තියෙන වාසිය කලර් එක දාගත්තාම අපි දැන් අර නේල් පොලිෂ් එක මේ දාගත්තාම අපි අර නිකන් එදිනෙදා ගන්න ඒක අපිට සමහර වෙලාවට උදේ කාලා රැ වෙනකොට ඒකේ අර පොතු වගේ ගැලවිලා ගිහිල්ලානේ. එක තැනකින් ගියොත් ගිහිලා. මේක එහෙම නැහැ. මේක අපි රිමූව් කරන දවසේ යනකල්ම අපි සතියක්ද ඒ යනකල්ම මේ කලර් එක අපේ අතේ තියෙනවා. ඉතින් මම හිතනවා ඒ ගොඩක් ඔෆිස් යන නංගිලාට එතකොට ඔය ගොඩක් එළිය ජොබ් වලට යන අයට මේක ගොඩක් වටිනවා කියලා. මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කලර් එකක් දානවමනේ. ගොඩක් අය නම් දැන් මේ සැලොන් වලට ගිහිල්ලා දානවා. එහෙම ගිහිල්ලා දාන අය ඕකේ. එහෙම නැති අයට මම මේ කියන්නේ කලර් කරන්න. මොකද අර ගිහිල්ලා අර ඇක්‍රලික් එහෙම දානකොට ඇත්තටම ගෙනාන නේල් බෙඩ් එකේම සෑහෙන්න මේ ඩැමේජ් වෙනවා. අන්තිමට නිකන් පොත්තක් වගේ වෙනවා දාලා මේ නේල්ස් දාන්න ගියාම. මේක මේ කලර් එක විතරනේ. එතකොට අපිට ලොකු ඇත්තටම කියනවා ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රොටෙක්ට් එකක් ගාලා ඉස්සල්ලාම මම බේස් කෝට් එක ගාලා දැන් මීට කලින් බේස් කෝට් එකට කලින් අපිට තියෙනවා ප්‍රොටෙක්ට් නේල් ප්‍රොටෙක්ට් ගන්න පුළුවන් ඒවා ගහලා මේ ඒ ඔක්කොම ඒ ගානට ස්ටෙප් ටික ගිහිල්ලා වෙරලා ගාම කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ ඇත්තටම. මොකද මම මේක කාලයක් තිස්සේ කරන මං කියන්නේ අර මොකොත්ම ගන්න නැතිව තියෙන නිරෝගී නියපොතු විදිහටම තියනවා කියලා. ඒත් ලොකු හානියක් නෑ. අර අපේ ආසාව අපි ඉෂ්ට කරගෙන අපි ආසාවටනේ මේ දේවල් කරන්නේ. මේ ඉතින් ඒ දේ ගානට බැලන්ස් කරගෙන යන්න පුළුවන්. දැන් මේ මම වම් අතේ ගෑවේ. ඔයාලටත් තියෙනවද මට වගේ මෙහෙම ප්‍රශ්නයක්? මම ඇත්තටම කියනවා නම් මේකප් ආටිස්ට් කෙනෙක්. ඔයගොල්ලොත් එක්ක මම බෙදාගෙන තියෙනවා. ඒ වගේම මේකප් කරන ඩ්‍රෙසින් කරනවා හැමදේම කරනවා මම මේ අත් දෙකෙන්. මහානම හැමදේම කරනවා. මට ඒ හැමදේකම කිසිම ගැටලුවක් නැතුව මට මගේ වැඩ ටික මට දන්න තරමින් මම හැමදේම කරනවා. ඉතින් මට මේ ලෝකේ මගේ පැත්තෙන් මට කියලා කරගන්න අපහසුම බැරිම වැඩේ තමයි වම් අතේ නේල් පොලිෂ් ගන්න එක. ඔයගොල්ලන්ටත් එහෙමද? මට ඇත්තටම මේක හරියට කරන්නම බෑ. එක්ක ඇද යනවා කිසිම ලස්සනක් නැහැ. මම ඒකෙන්ද මම ඇත්තටම සෝරි වම් අතේ නෙමෙයි දකුණු අතේ.
දකුණු අතේ නේල් පොලිෂ් ගාන එක කරන්න බැරි වැඩක්. ලස්සනට දකුණු අතේ නියපොතු ටික මේ තියෙනවා. ඒ ටික ලස්සනට හදා ගන්න පුළුවන්. අරක ඇත්තටම තනියෙන් කරගන්න අමාරුයි ළමයි. මේ සමහර වෙලාවට මම ඔය කොහේ හරි ෆන්ක්ෂන් එකකට එහෙම යන්න නේල්ස් දානවනේ. දැන් මේ තියෙන නේල්ස් නෙමෙයි. එතකොට මට නේල්ස් කොහොමද මන් දිගට පවන්නේ නැහැනේ. එතකොට අර ටිකක් දිගට මං ෆේක් නේල්ස් දාලා මේ නේල් ආර්ට් එකක් දාගෙන එහෙම මම යනකොට මට දකුණු අතේ කරගන්න පුදුම තරම් අමාරුයි. මං හිතනවා මට වගේම ගොඩාක් අයගේ ප්‍රශ්නේ ඇති කියලා. ඉතින් කතාව ගොඩාක් කතා කරා ගොඩාක් කිව්වා. ඔයාලට කම්මැලිද දන්නේ නැහැ. මම ඉතින් ඔයාලා චුට්ටක් ඉන්න මේ ගොඩක් ඉන්නේ මගෙත් එක්ක මහාන වීඩියෝස් බලන අයනේ. ඉතින් ඕගොල්ලන් පොඩ්ඩක් ඉන්නකොම මේ මම පොකට් එක කපන වීඩියෝ එක තියෙනවා. මේ වැඩේ කරලා තමයි මම ඒකට යන්නේ. මේ ඉතින් ඒත් එක්කලා මහාන එක ගැන කිව්වොත් මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න කීපයක්ම හිතාගෙන ඉන්නවා ඉදිරි වීඩියෝ වලදී. මම ඇත්තටම ළමයි වලට කියලා තියෙනවා දැන් චූටි බබාගේ වැඩත් එක්ක මම ඇත්තටම කාලෙ වෙන් කරගෙන මාන දේවල් කරගන්නේ මේ ටිකක් අර කොහොමද කියන්නේ රෂ් එකේ. ඉතින් ඒක නිසා මට වීඩියෝස් ගේන්න මං හරිම ආසයි. සතියට 2-3ක් හරි මං දාන්න ආසයි. මං කොහොම හරි කරනකොට එදිනෙදා මගේ වැඩ ටික යනකොට මං වීඩියෝ කරගන්නවා. රෙකෝඩ් කරගන්නවා. නමුත් මට එඩිට් කරලා වොයිස් දීලා ඒ දේවල් කරගන්න තමයි අර මට කාලය ටිකක් හොයාගන්න අමාරු. නමුත් මං ඉස්සරහට කොහොම හරිගෙන මට දැන් ප්‍රධානම මගේ ඔළුවේ තියෙන දේ තමයි ඕගොල්ලොන්ට මහාන වීඩියෝස් ටිකක් එක දේවල් මේ මහන්නේ කොහොමද කියන ටික අරගෙන එන්න. ඉතින් මම වැඩි කල නොයවා ඒ ටික අනිවාර්යෙන්ම අරගෙන යනවා. හිතේ තියෙන විදිහට ඒ ටික කරගන්න ඕනා. ඒ ඊට අමතරව මගේ මුලම වීඩියෝස් බලපු අය කීප දෙනෙක් මහලා තිබ්බ මුලම මේ අනේ මොකද්ද ඕඩර් බුක් එක හදන හැටි ගැන අදලා දෙන්න කියලා මම ඔය ඔයාලට කියන්නම හිටියේ. මම මහාන වීඩියෝ ගේන කලින් ඉස්සල්ලාම ඕගොල්ලන්ට අරගෙන ඉන්නේ ඕඩර් බුක් එක හදන එක. ඒක අනිවාර්යයෙන්ම මම අරගෙන එනවාමයි. මට තව පොඩි දවසක් දෙන්න. ඒක අරගෙන එනවා. මොකද මගේ ඕඩර් බුක් එකක් දැන් ඉවරයි. ඒක නිසා මම ඒක හදන හැටි මම ඕගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් දැන් ඇත්තටම මම මේ ටිකේ ගොඩාක් ඔය පිටින් එන ඕඩර්ස් බාර ගන්න මම ගොඩක් කරන්නේ මගේ ඇඳුම මහා ගන්න එක. මොකද මට සමහර වෙලාවට මගේ දෙයක් මහා ගන්නත් වෙලාවක් නැහැ. ඒක නිසා මම පිටින් එන දේවල් සමහර අය ඉතින් දැන් තරහ වෙලක් දන්නේ නැහැ. මම බාර ගන්න නැහැ ඇත්තටම කියනවා නම්. ගොඩක්ම මම කරන්නේ පාටි වෙයා පැත්තට තමයි අවධානය දීලා තියෙන්නේ. සාරි ජැකට් ඒ දේවල් තමයි. ඒ කියන්නේ අර මහාන් ගියා මට යන කාලෙත් එක්ක බලනකොට අපි normal casual වෙයා බලනකොට මට ඒක නිකන් හිතෙනවා මේ කාලේ අපරාධි වගේ දෙයක් හිතෙනවා. ඉතින් ඒක නිසා මොකද මට තියෙන කාලේ සීමිත නිසා කරන අයට නැත්තම් නියමයි ඉතින් කරගෙන තමන්ගේ කාලේ මැනේජ් කරගෙන යනවා නම් full time කරන අයට casual එක. දැන් ඔය මම ඔක්කොම වැඩ ටික මගේ පොලිෂ් කරලා ඉවර වෙලා පොලිෂ් ගාලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම ළමයි මොකද මේකේ ලොකු හීට් එකක් එනවා. ඔය මේ හීට් අපි අතුලට දාන මැෂින් එකේ අත් දෙක ඒකින්ද අනිවාර්යයෙන්ම hand cream එකක් වගේ දෙයක් යූස් කරන්න හොඳට ගන්න. මොකද නැත්තම් ඔය අපේ අර අතේ පිටපැත්ත මේ ටිකක් අඳුරු වෙන්න කළු වෙන්න වගේ බලනවා. ඒක නිසා එහෙම කරනවා නම් මම ඕගොල්ලන්ට කියන්නේ ඇත්තටම නේල් පොලිෂ් ගන්න කරන්න ඔහොම ඉන්න නියපොතු ටික ලස්සන තියාගන්න. මම ඇත්තටම කියනවා මේ කලේ ඕගොල්ලන්ට වෙන්නේ මේ මම ලොකුට ගාන්නේ නැති කලේක මම හැමදාම ගාන්නේ එක්ක මෙරූන් එක්ක කියන්නේ අර නියුඩ් කලර්ස් තියෙන පින්ක් කරවා මේවා ඒ වගේ පර්පල් පැත්තට බර ඒ වගේ කලර්ස්. ඒත් ඉතින් මට අද හිතුණා මේ ඇෂ් කලේක ගන්න කියලා. ඒක ගෑවෙම නැහැ මම ඒක නිසා. මේ එතකොට දැන් මම මේ පොකට් එක මහන්න යන්නේ. මම අර කලින් කියලා හිටියේ නේල් කරන ආසයි නම් ඔහොම ජෙල් කලර්ස් දාන ආසයි නම් පොඩි බඩු ටිකක් තියෙන නේල් පොලිෂ් ඔයාලට කැමති පාටම 4-5කින් අරන් තියාගත්තට කමක් නැහැනේ. මහ ගාණක් යන්නේ නැහැනේ. ඔය මැෂින් එකයි ඔය පොඩි දේවල් ටිකක් තමයි ඕනේ. ඇත්තටම කිව්වොත් මැෂින් එකයි කලර්ස් ටිකයි තමයි අවශ්‍යම ටික. ඒ ටික අරගෙන තියාගන්න. දැන් මම මේ පොකට් එක මහන්න යන්නේ. කොලයක් ඉස්සලා මම බ්ලොක් එකේ මේ බ්ලොක් එක ඇඳගත්තාම හරි ලේසි. ඉතින් අපිට ඕන එකක් එතකොට මහ ගන්න පුළුවන් ඕන එකකට මහ ගන්න පුළුවන් බ්ලොක් එක තිබ්බ මහ ගත්තා. දැන් මම අඟල් 7ක දුරින් 7ක ප්‍රමාණයට තමයි මම ඕපන් එක දාන්නේ. ලක්ෂ 2ක් ලකුණු කරලා
ඔගොල්ලෝ ගොඩක් දන්නා පොකට් එකේ මං හිතන්නේ ගොඩාක් දෙනෙක් කැඩේ ඇඳ ගන්න මේ රූල තිබ්බාම හරිම ලේසි මම ඔගොල්ලෝ දන්නවා මම මේ රූල්ස් වලින්ම තමයි මගේ වැඩ කරගන්නේ දැන් අවුරුදු 5ක විතර වෙලේ ඉඳන් මම මේ රූල්ස් භාවිතා කරමින් මොකද මට මාර විදිහට නීට් එකට මේ දේවල් වලින් මේ තියෙන රූල්ස් වලින් වැඩ කරන්න පුළුවන් රූල්ස් සෙට් එක ගැන මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ඉන්නම් මොනවද මේ වගේ කරගන්නේ කියලා. ඇත්තට මේ රූල් එක තමයි ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්නේ ආම් හෝල් කර්ව් රූල් එක. මේකෙන් අපිට පුළුවන් ආම් හෝල් එක කර එතකොට මේ වගේ තියෙන වල හිතන්නේ නැති ගොඩාක් ඩිසයින් මේකෙන් හදාගන්න පුළුවන් ඇත්තටම. මේ ඉතින් ඔන්න ඔය වගේ ලස්සන හැඩයක් දීලා නිකම් ඔය නිකන් කොටුවට මහන්නේ නැතුව ලස්සන හැඩයක් දීලා මේ පොකට් එක මහගන්න අඟල් 7ක පරතරයට තමයි ඔයගොල්ලෝ නිකන් හිතන්නකො මෙහෙම අත දාන්න පුළුවන් විදිහට අපි දැන් පොකට් එකකට අත දාන්නේ ඒ අත දාන්න පුළුවන් ඊට සාමාන්‍යයෙන් ඕනම එකකට සම්මත වගේ මිම්මක් තමයි අඟල් 7 පොකට් එකකට sorry ඒ ප්‍රමාණය තියලා ලස්සනට හැඩයට මම මේක ඇඳ ගන්න. ලොකු දෙයක් නැහැ ළමයි. හරීම පොඩි දෙයක් තියෙන කරන්න. ඊට පස්සේ මේක කපා ගන්නයි තියෙන්නේ. මේ ඕක කපාගෙන ඕගොල්ලෝ අඳින ඇඳුමට මේ ෆැබ්‍රික් එකකින් හරි වෙන ෆැබ්‍රික් එකකින් ඕගොල්ලෝ දානවා නම් ලේයර්ස් මේ 4ක් කපා ගන්න. ඒ කියන්නේ කොටස් 4ක් මේක තියලා කපා ගන්න. ඒ කොටස් 4 ඊට පස්සේ මූට්ටු කරලා සාක්කු මහ ගන්න තියෙන්නේ. මම මේක කපා ගත්තේ මේ වීඩියෝ එක දැම්මයින් පස්සේ ඕගොල්ලන්ට ඊළඟට අරන් යන වීඩියෝ එක තමයි කොහොමද පොකට් කපාගෙන කලිසමකට මේ පොකට් ටික අල්ලන්නේ කොහොමද හොයි ස්කර්ට් එකකට ඔය දෙකෙන් එකකට අල්ලන්නේ කොහොමද කියලා මේ මහාන වීඩියෝ එක මම අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් ඒක බලාපොරොත්තු වෙලා ඉන්න. ඉතින් දැන් මම අර අඟල් 7 තිබ්බ දෙපැත්තෙන් අඟල් භාගයක් මෙහෙට කරලා ඉරක් ඇඳ ගන්නවා. අන්න ඒක තමයි අපේ මැහුම් වාසිය. තේරුණාද? ඒ කියන්නේ ඔන්න ඔය අඟල් භාගය තමයි අපේ මැහුම් වාසිය. ඒක මම ඕගොල්ලන්ට දැන් මෙහෙම තිබ්බට පැහැදිලි නැහැ. මම මහද්දි ඒක කොහොමද වෙන්නේ කියලා ඕගොල්ලන්ට මේක තිබ්බේ ඇයි කියලා මහද්දි ඕගොල්ලන්ට පැහැදිලි කරලා කියලා දෙන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසාන වෙගෙන එන්නේ. මම හිතනවා අද මම කියපු දේවල් වලින් යමක් ඔයගොල්ලෝ ගන්න ඇති කියලා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් හම්බ වෙමු. අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම තමන්ගේ වැඩ ලස්සනට පිළිවෙලට කරගෙන ඉතිරි දවස් සතුටින් ගත කරන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම. එහෙනම් ඊළඟ දවසේ ආයෙම හම්බ වෙමු. දැන් මේ චූටි මේ මගේ මේ බාගෙට කරලා තිබ්බ වැඩක් ඒක දැන් ඉවර කරන්න කියලා හදන්නේ. ඉතින් ඒකත් ඉවර කරගෙන අද උදේවරුව ඉවර කරන්න හදන්නේ. මොකද වැඩ ටිකක් තව තියෙනවා කරගන්න චුටි බබාගේ. එයා නැගිටලා නැහැ තාම. එයා කැම ටික දෙන්න තියෙනවා. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම තෙරුවන් සරණයි.